යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට වෙච්ච අලාභහානිය කොහොමද? වසන්ත මම මෙහෙම සඳහන් කරොත් මම දන්නවා හමුදා තුනේ පොලිසියත් එහා සමානම විදියට ඇති. මම දකින්නේ අලාභානි වෙච්ච දේපල වලට වඩා ජීවිත අලාභානිය තමයි මම දකින්නේ. මම වට සඳහන් කරන්නම් මගේ එක ළමයෙක්ගේ එක හමුදාවක සොල්දාදුවෙක්ගේ රාජකාරී කරන වෙන පැත්තක. නමුත් ඔහුගේ අවුලේ සමාජිකයන් 6 දෙනාම නැති වුණා. 6 දෙනාම එකට වැළුණා. ඒ ලක්තාවගේ අද හිටන් මම හිතන්නේ අද තමයි මේක මොකද මොන හරි දේපලක් නැතුනත් අපිට ඒක ලාන්ත ගොඩනගා ගන්න පුළුවන්. තමුගේ ජීවිතේ නැතුවත් ඒක මම දකින්නේ ඒ අලාභානිය අනිත් ඔක්කොට වඩා වැඩි. ගුවන් හමුදාව වසන්ත අපේ ගුවන් හමුදාපති වගේ අපේ එක ගුවන් කාන්තාව කවුරුම නැති වුණා. කුරුණෑගල නායම යෙදරත් එක්කව. ඒ වගේම අපිට අපේ තාමත් පළපුරුදු ගුවන් නියමුත් නැති වුණා. හෙලිකොප්ටර් යානයත් සමග ඒකත් අපිට වෙච්ච ලොකු පහඩුවක්. අපේ සීමිත සංඛ්‍යාවක් තියෙන අපිට ඇසට්ස් ඉතින් එහෙම වුණාම හරි ටිකක් ලොකු පහඩුවක්. නාවික හමුදාවටත් එවැනි හානි තිබෙනවා. වසන්ත ඔයා කියපු විදිහට චලේවල සිදුවීම ඒ සිදුවීම සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇත්තටම ඒ නිලධාරියෙක් ඇතුළු නාවිකයෝ 4 දෙනෙක් චලේ වල තියෙන කලපුව අසබට ඒ තියෙන වැලිපාරය ඈඩ් කරන්න අවහිර වෙලා තියෙන වැලිපාරය ඈඩ් කරන්න යද්දි තමා පළවෙනි සැරේ ඒගොල්ලෝ මෙහෙම සාර්ථකව කරනවා. දෙවෙනි අවස්ථාවේ තමා ඒගොල්ලන් සම්බන්ධයෙන් අනිවිද හුවමාරුව නැති වෙන්නේ. ඒකේ තාම ඒ 5 දෙනා පිළිබඳ සොයා බැලීම් සිද්ධ කරමු. ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, අන්තර්ජාතික තාක්ෂණයන් ඔස්සේ. එතකන් අපිට කියන්න බෑ මේගොල්ලන් තාම ජීවිතක්ෂයෙන් පත් වෙලාද කියන එක. නමුත් අපිට මේ වෙනකොට පුදුමාතලන් ප්‍රදේශයෙන් එක මෘත ශරීරයක් හමු වෙලා තියෙනවා. අද මේ වනකොට ඒ පවුල් 5ම ඒ ඥාතීන් විසින් ගිහිල්ලිවල බලනවා ඒගොල්ලන්ගේ කියලා තහවුරු වුණොත් අපිට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය උදව් කරනවා. එතනදී අපිට තීරණයක් කරන්න පුළුවන් ජීවිතක්ෂයකට පත්වීම. නමුත් ඔවුන් මේ වනකොට අතුරුදහන්. ඒ පිළිබඳ තමයි අපේ දැඩි අවධානය යොමු වෙන්නේ. ගුවන් හමුදාධිපතිතුමාත් යුද හමුදාධිපතිතුමාත් කියූ පරිදි මේ සමාජිකයන්ගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න අහුම්කම් දෙන්න අපිට කාලෙකුත් තවම නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න පිළිබඳ අපිට කියන්නෙත් නැහැ. ඒ තරම් කැපකිරීමකින් තමයි මේ අවස්ථාවේදී සියලු දෙනාම ඉන්නේ. මම මේ ප්‍රශ්නේ ඇහුවේ ඒ නිසාම තමයි. මොකද රටේ ජනතාව තමන්ගේ සහයට එන ආරක්ෂක නිලධාරීන්ට වෙලා තියෙන දේ පිළිබඳව මම හිතන්නේ තවම ඒ තරම් දැනුවත් නැහැ. කඳුරු වලට ඔබ කිව්වා වගේ හානි වෙලා තියෙනවා. ඒ වගේම ඍජුව ආරක්ෂකයිෂ සමාජිකයින්ට හානි වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අය විපතටපත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි වාතාවරණයක් තිබුණත් රට වෙනුවෙන් සියලු දෙනා කැපවීමෙන් සේවය කරන බව රටේ ජනතාව දැනගත යුතු නිසා තමයි මම මේ ප්‍රශ්නේ ඇත්තටම ඇහුවේ.